අදත් මම ආවේ ඔයගොල්ලෝ එක්ක රසවත් කෑමක් හදන හැටි බෙදා ගන්න. අද මම හදන්නේ නයිට් මීල් එකක්. මොකද ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා රැයට කන්න සෑල්ලු ආහාරයක් තව රෙසිපි එකක් දෙන්න කියලා. ඉතින් මම අදත් හදන්න හිතුවා ඒ වගේ කෑමක්. අද මම හදන්න යන්නේ එකට ඕනේ චිකන්, බෙල් පෙපර්, අල, සුදු ලුණු, නිවිති, ටොමැටෝ සෝස් ටිකක් ඕනේ. එහෙනම් අපි දැන් මේක හදමු. ඉස්සර වෙලා අපි මේ චිකන් එක සීසන් කරගෙන ඉමු. ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් දානවා. මිරිස් කුඩු තේ හැඳි දෙකක්. ඊට පස්සේ අපි ගම්බිරිස් තේ හැඳි එකමාරක් දානවා. මේ ගම්බිරිස් එක ටිකක් සැර වැඩි. ඒකින්ද තේ හැඳි එකමාරක් ගම්බිරිස් දානවා. ඊට පස්සේ අපි මේකට දානවා ලුණු කුඩු මේස හැඳි එකයි කාලක් විතර දාගන්නවා ඉස්සෙල්ලම. මදි නම් තව චුට්ටක් ඔයගලන් එක්කාසු කරගන්න. ඒකට මම දානවා මේ ඔරිගනෝ අබල් එකකින් චුට්ටකුත් ඔරිගනෝ එකෙන්. හරි. දැන් අපි මේක මේව කරගන්නවා. අනාගාමී මේක චිකන් එක අදට සීසන් කරලා මේක සීසන් කරලා විනාඩි 10ක් විතර තියලා තියන්න ඕනේ. හරිද? හරි. දැන් අපි මේක මෙහෙම තියලා තියමු. සාමාන්‍ය ගානට ගින්දර තියාගන්න. ඊට පස්සේ අපි චිකන් එක පෑන් එකට දාගන්නවා. දාලා මේකට වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් දාලා විනාඩි 15ක් විතර මේක තැම්බෙන්න තියන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි. අපි දැන් මේක තැම්බෙන්න තියමු විනාඩි 15ක් විතර. චිකන් ටික බාගෙට තැම්බෙනකොට මේකට දාගන්න ඕනේ අල ටික. අල ටික මම මුලදීම දාන්නේ මොකද අල ටික එතකොට තැම්බිලා වැඩි වෙනවනේ. ඒක නිසා දැන් අල ටිකක් දාගන්නවා. දාලා අපි මේක තව ටිකක් තැම්බෙන්න තියමු. හරි. චිකන් එක තැම්බිලා වතුර ටිකක් නිවිලා තියෙන්නේ. අපි දැන් මේකට දාගන්නවා මේ පොල් තෙල් මේ හැඳි දෙකක් වගේ වෙන්න දාගන්නවා පොල් තෙල්. ඊළඟට අපි මේකට දාගන්නවා මේ කපාගත්තු සුදු ලුණු ටික. මම මේ සුදු ලුණු සුද්ධ කරලා දෙකට කපාගෙන තියෙනවා. ටිකක් ලොකු කෑලි වලට. ඒ ටිකත් අපි මේකට දාගන්නවා සුදු ලුණු ටික. ඊළඟට අපි දාගන්නවා මේකට මේ කපාගත්ත බෙල් පෙපර් ටික. හරි. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මේ ටොමැටෝ පේස්ට් එක. මේකෙන් ටොමැටෝ පේස්ට් මෙතන හැඳි 3මාරක් විතර තියෙනවා. ඒ ටික දාගන්නවා ටොමැටෝ පේස්ට් එක. ඊට පස්සේ මේකට අපි දාගන්නවා වතුර කෝප්ප කාලක් වගේ තව පොඩ්ඩක්. දැන් මස් ටිකක් තැම්බිලානේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක මික්ස් කරලා අපි මේක මද රස්නෙන් තව ටිකක් මේ තැම්බෙන්න තියලා තියනවා. ගින්දර වැඩි කරන්නේ නැතුව ගින්දර අඩු කරලා මේක වහලා විනාඩි 10ක් 12ක් විතර තියලා තියනවා.
චිකන් එක නම් හැදිලා ඉවරයි. චිකන් එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවනේ. මේ සුදු ලුණු මෙහෙම ලොකුවට දැම්මම හරිම ලස්සනයි. මේක දැන් හරි. අපි එහෙනම් මේක පැත්තකින් තියාගෙන අපි පටන් ගමු මේ ටක් දාලා නිවිටි ටික හදාගන්න. නිවිටි එකට බටර් මේ සැන්දක් දානවා බටර් එකෙන්. හරි. ඊට පස්සේ මේක බටර් ටික නිවිටි ටික මේකට එක්කාසු කරගන්නවා. හරි. ඔන්න දැන් ගාන්න එනවා. මේකට අපි දැන් සෝල්ට් එකෙන්දි කාලක් වගේ දාගන්න ගොඩාක් දාන්න එපා. මොකද මම මේකට බටරුත් දැම්මනේ. ඒකෙන්ද පොඩ්ඩක් දාගන්න. පොඩ්ඩක් දාලා මේක මික්ස් කරගන්නවා. දැන් මම ලිප ඔෆ් කරනවා. මේ විදිහට ලස්සනට කොළ පාටට තියාගන්න ඕනේ. ඒක නිසා මම ලිප ඔෆ් කරා. හරි. දැන් මම මේ ටබ්බාල පාන් පෙටි දෙකක් මේ බ්‍රවුන් බ්‍රෙඩ් දෙකක් බ්‍රෙඩ් එක තමයි ගත්තේ. ඒකෙන් මම ටෝස්ට් කරගන්න යන්නේ පාන් පෙටි දෙකක්. හරි. ඊට පස්සේ අපි මේ හදාගත්ත මේ චිකන් එක පෙපරෝනි සුදු ලුණු මෙහෙම කෑලි ලොකුවට ගත්තම මේක හරි ලස්සනයි. සුදු ලුණු. හරි. ඊට පස්සේ අපි මේ නිවිටි ටිකක් දාගන්නවා. ඇත්තටම මේක රැට හරිම සැහැල්ලු ආහාරයක්. ගුණයි නිවිටි හරිම ගුණයි. නිවිටි යකඩනේ. ඒක නිසා මේ ශරීරයට අගුණයකුත් නැහැ. කෑවම හරිම සැහැල්ලුවක් දැනෙනවා. අපි දැන් මේකට බ්‍රවුන් බ්‍රෙඩ් එකක් තියාගමු. හරි. මේ ඕගොල්ලෝනුත් බලන්න මේ වගේ කෑමක් කෑවම මේ ඇත්තටම හරිම ගුණයි මේ ඇඟට සැහැල්ලුවයි ඔක්කොම දැනෙනවා. ඕගොල්ලෝනුත් මේ වගේ හදලා කාලා මට කියන්නකෝ හොඳයිද කියලා. එහෙනම් මම ආයෙත් මේ වගේ කෑමක් ඔයාලට කියලා දෙන්න එන්නම්.